දන්නවද නින්ද අඩු වුණොත් ඔයාගේ බොඩි එකට මේ වගේ දේවල් එනවා කියලා? ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් මේ දැම්ම මාව ෆලෝ කරලා මාත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එක රැයක් නිදි මරනවා කියන්නේ හරියට නිකන් බීලා මත් වෙලා ඉන්නවා වගේ කියලා ඔයා දන්නවද? ගොඩක් වෙලාවට අපි හිතන්නේ නින්ද කියන්නේ නිකන් විවේකයක් විතරයි කියලා. ඒත් නින්ද අඩු වුණොත් ඔයාගේ ඇඟ ඇතුලේ ලොකු විනාශයක් වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාගේ මොළේ ක්‍රියාකාරීත්වය. හරියට නින්දක් නැතිකම ඔයාගේ අවධානය සහ මතකයෙන් 30% අඩු වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් කේන්ති ගන්නත් මානසික ආතතිය ඇති වෙන්නත් මේක ප්‍රධාන හේතුවක් වෙනවා. දෙවෙනි දේ තමයි ඔයාගේ බොඩි වේට් එක. ඔයා දන්නවද නින්ද අඩු වුණාම අපේ බඩගින්න පාලනය කරන හෝමෝන අසමතුලිත වෙනවා කියලා? මේ නිසා ඔයා නොදැනුවත්වම වැඩිපුර පැණි රස සහ තෙල් කෑම කන්න පෙළඹෙනවා. ඒ වගේම හෘද රෝග සහ දියවැඩියාව ඇති වෙන්න තියෙන අවදානමත් මේ නින්ද අඩුකම නිසා ඔයාට ඇති වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ පෙනුම. බියුටි ස්ලීප් කියන්නේ නිකන් නමක් නෙමෙයි. නින්ද අඩු වුණාම හැමේ රැලි වැටීම සහ ඇස් යට කළු වීම ඉක්මන් වෙනවා. ඒ වගේම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා ඔයාට ලෙඩ රෝග ඇතිවීමේ අවදානම 3 ගුණයකින් විතර වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් නිරෝගීව ඉන්න නම් දවසට අඩුම පැය 7ක්වත් සුවබර නිින්දක් ගන්න ඔයා අමතක කරන්න එපා. ඒ වගේම නිදා ගන්න පැයකට කලින්වත් ඔයා ෆෝන් එක ඔබන එක නතර කරන්න. ඔයා ඊයේ රෑ පැය කීයක් නිදාගත්තද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.